4යි 4යි 4 මේ දේවදූත අංකය ඔබ නිතරම දකින කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔබ සඳහාමයි. එදිනෙදා අපේ ජීවිතවල දිස්වන දේවදූත අංක හරහා මොන වගේ පණිවිඩ අපිට ලබා දෙනවද? අපි ඇත්තටම හරිම උනන්දුයි දෙවියන් අපිට ලබා දෙන්නේ මේ අංක හරහා හොඳ පණිවිඩද එහෙම නැත්නම් නරක පණිවිඩද මේ සම්බන්ධයෙන් අපි දැනගන්න බොහෝ සෙයින් කැමැත්තක් දක්වනවා. ඉතින් 4යි 4යි 4 මේ දේවදූත අංකය දකින ඔබ කැමැත්තෙන් ඉන්නවා මේ හරහා දෙවියන් මට මොන පණිවිඩයක්ද ලබා දෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා මේ 4යි 4යි 4 දේවදූත අංකය ඔබට මොන වගේ පණිවිඩ ලබා දෙනවාද කියන කාරණාව ගැන. ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. මගේ YouTube නාලිකාවට ආදරණීය ඔබ සැම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක ඉස්සරහට යමු. 4යි 4යි 4 මේ දේවදූත අංකයෙහි සරලවම තේරුම ගත්තොත් ඔබ ඔබේ ජීවිතයේ සිදුවීමට කැමති ධනාත්මක වෙනස්කම් සඳහා සූදානම් විය යුතු බවට ඔබට මතක් කරනවා. ඒ වගේම 4යි 4යි 4 මේ අංකයේ සංඛ්‍යා ශාස්ත්‍රය ඒ වගේම ඒ ඔබේ ජීවිතයේ දිස්වීම ඔබ සිටිය යුතු තැන සිටින බවට සහතිකයක්. ඇත්තෙන්ම ඔබ නිවැරදි දිශාවට ගමන් කරනවා කියන්නේ දෙවියන් ඔබට පණිවිඩ අරගෙන එනවා. ඔබ දැන් කරගෙන යන වැඩ කටයුතු ඒ විදිහටම කරගෙන යන්න. ඔබ තීරණය කරන් ඉන්න දේවල් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. ඔබ නිවැරදි දිශාවට ගමන් කරනවා. ඔබ හරි මාර්ගයේ තමයි යන්නේ කියලා දෙවියන් 4යි 4යි 4 දේවදූත අංකය හරහා ඔබට පණිවිඩ අරගෙන එනවා. ඉතින් ඔබේ ජීවිතයේ නොපසුබට උත්සාහය දිරිමත් කරමින් ඔබේ කාර්යයන් ඉදිරියටම කරගෙන යන්න. ඇත්තෙන්ම මේ 4යි 4යි 4 දේවදූත අංකය ඔබට කියනවා ඔබේ ජීවිතයේ ඔබ සූදානම් වෙමින් සිටි දෙය ඉක්මනින්ම සිදුවීමට යන බව. ඉතින් විශ්වාස කරන්න ඔබේ සිහින බොහෝම ඉක්මනින් යථාර්ථයක් බවට පත් වෙනවා කියන කාරණාව. 4යි 4යි 4 මේ දේවදූත අංකය ආදරය සම්බන්ධ කාරණාවන් වලදී මොන වගේ පණිවිඩද ඇත්තෙන්ම අපට ලබා දෙන්නේ? මේ 4යි 4යි 4 දේවදූත අංකයෙන් හැඟවෙන්නේ ඔබ ආදරය කරන බවත් ඔබේ බුද්ධිය විශ්වාස කරන බවත්. සරලවම කියනවා නම් ඔබ සම්බන්ධතාවයක සිටිනවා නම් ඔබේ බුද්ධිය නිවැරදි බවත් ඔබ ඔබට සුදුසු පුජ්‍යලයා සමග සිටින බවත් විශ්වාස කරන්න කියලා දෙවියන් ඔබට කරුණු පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඔබ තනිකඩ නම් 4යි 4යි 4 දේවදූත අංකය ඔබ ඔබටම සැබවින්ම ආදරය කරන බවට ඇඟවීමක්. ඔබ අනාගතය සම්බන්ධතාවයක් සොයන්නේ නම් ඔන්න ඒ ආරම්භ කරන්න මෙන්න මෙය තමයි හොඳම ස්ථානය. ඒ කියන්නේ 4යි 4යි 4 මේ දකින්න මොහොතේ පටන් ඔබ ආදරය හොයන කෙනෙක් නම් ඒ සඳහා කටයුතු ඔබට පටන් ගන්න පුළුවන් කියලා දෙවියන් මතක් කරනවා. 4යි 4යි 4 මේ දේවදූත අංකයේ අධ්‍යාත්මික අර්ථය ගැන සඳහන් කරනවා නම් ඔබ ඔබේ ආරක්ෂක දේවදූතයන් ලෙසින් මෙහෙයවනු ලබන බවයි. ඇත්තෙන්ම එය ඔබ ඔබේ ජීවිතයේ එක් අධීරයක අවසානයට ළඟා වෙමින් සිටින බවත් ඊළඟ අධීර සඳහා සූදානම් බවත් කියාපාන හොඳ ලකුණක්. දෙවියන්ට අවශ්‍ය වෙන්නේ
ඔබට හොඳම දේ ලබා දෙන්න. ඉතින් දෙවියන් ඔබට හොඳම දේ ලබා දෙන්න නිරන්තරයෙන්ම මඟ පෙන්වීම් කරනු ලබනවා. මෙන්න මේ අංක හරහා. ඉතින් දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න. මේ අංක දකින හැම විටකදීම 4-4-4 මේ අංකය හරහා අදහස් කරන්නේ දේව දූතයන් ඔබට දැකීමට සලස්වන මේ සංඥාවලට ඔබ ප්‍රතිචාර දැක්විය යුතු බවයි. ඔබේ බුද්ධිය අනුගමනය කළ යුතු බවයි. මුදල් යන වචනයේ 4-4-4 අදහස තමයි ඔබට මුදල් ආකර්ෂණය වෙන බව. ඉතින් මූල්‍යමය බහුලත්වය සහ ස්ථාවරත්වයේ මුදුනේ සිටින බවට දෙවියන් ඔබට පණිවිඩ අරගෙන එනවා. තවත් කාරණාවක් නම් මේ දේවදූත අංකයේ අර්ථය එහි බිඳ වැටීම හේතුවෙන් 3-3-3ට සමාන වෙනවා. ඒ කියන්නේ 4-3 4-4-4 මේ විදිහට එකතු කරලා ගත්තොත් 12 කියන අංකය නිර්මාණය වෙනවා. ආයෙම 1-2 විදිහට එකතු කරලා ගත්තොත් 3 කියන අංකය අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මේ නිසා තමයි 4-4-4 3-3-3ට සමානයි කියලා කියන්නේ. ඒ කියන්නේ 3 බලයන් වලට 4-4-4 සමානකම් ගන්නවා. 4-4-4 දේවදූත අංකය හරහා දෙවියන් ඔබට ලබා දෙන පණිවිඩ තමයි මෙන්න මේවා. ඉතින් තාමත් මගේ channel එක subscribe නොකළ කෙනෙක් නම් කරන්න කියලත් ආදරෙන් ආරාධනා කරනවා. දෙකටම රැඳලා ඉන්න. විශ්වයේ තොරතුරු බොහෝ තොරතුරු ඔබට මා සමීප කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන්න. දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට ලැබේ.